අවසන් අන්තිමට දී තිබුණා වෙයිබර මහසක්. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ හතරේ පන්ති. ටීචර් අරන් යන්න කියනවා වෙයිබර මහසක්. හැම ළමයාම ලස්සන චිත්‍රයක් ඇඳලා පාඩම් කරන් ටීචර් ගාවට අරන් ගිහලා පෙන්නපුවා ටීචර් හරියට දාලා තරුත් දාලා. හැබැයි මේ පුතාගේ චිත්‍රේ කළු විතරයි ගාලා තියෙන ටීචර් තරහ යනවා. ලොකු වැරද්දක් කතරයක් දාලා පොතත් අල්ලා විසි කරනවා මොකද්ද මේ ඇඳ බලිය කියලා. හැබැයි මේ පුතා එකෙන් හයියක් හදා ගන්නවා ජීවිතේ නැගිටින්න. හැමදෙනාගේම පොතේ තිබුණාට තරුවක් මට ලබා දුන්නේ නුඹ කතර ලබා. හැමෝටම හරි තරු දාලා තිබුණා මට කතරයක් දැම්මේ. මුළු චිත්‍රයේ පුරාවට කළු පාට විතරක් කියාන ඔබ විසිකලා නොසාව කිසිවක්. මෙයාගේ මේ චිත්‍රයේ ටීචර් හරියට පැත්තටවත් බැලුවේ නැහැ. දැකපු ගමන් තරහාවක් මේක විසිකලා. හැබැයි මෙයා කියනවා මෙයාගේ gedara තත්ත්වය සහ මෙයා ජීවිතේ ශක්තිමත් කරගන්න විදිය. මෙයා ටීචර්ට කියනවා එදාම මම හෙළුවේ නැහැ ටීචර් එක කඳුලක් කොහොමෝලේ වැඩ කරපු අම්මා මට අහසක්. මෙයාගේ පුතාගේ අම්මා කොහොමෝලේ වැඩ කරනවා එන පොරුවට මට්ට අල්ලනවා මේ අතේ මේ දෙපැත්ත තුවාල වෙලා තියෙන්නේ. බැරි වෙලා හරි පාට පෙට්ටියක් අරන් දෙන්න කියලා කිව්වොත් මේ අම්මා තවත් ට්‍රයින් එකක් වැඩ කරනවා. එහෙම වුණොත් මේ අම්මට දුකක්. මේ පුතා අම්මා දුක් විඳිනවට කැමති නැහැ නිසා මේ පුතා මොකද කරන්නේ? මේක ගිහිල්ලා ගෙදර කියන්නේ මට ගෙරුවා මට පාට පෙට්ටියක් නැහැ මට පාට පෙට්ටියක් අරන් දෙන්න කියලා මේ දරුවා ටීචර්ට කියනවා තමන්ගේ ගෙදර තත්ත්වය. ටීචර් මම කියන්නම් ඒක දිග කතාවක්. ලුණු කැඳක් නැති දවස් තිබුණා උග වතාවක්. අපේ ගෙදර තුන් වේල කෑවේ නැහැ ටීචර්. සමහර දාට අපේ ගෙදර ලුණු කැඳ විතරයි තිබුණේ. මේ පාටේ හම්බෙච්ච හැටි කියනවා පාරෙන් තමයි අහුලගන්නේ. මගතොටේ හම්බෙන් ඇහිඳගෙන තබාගත් කළු පාට කූර මට අදත් මහ කලාවක්. ඉස්කෝලේ යනකොට වෙන ළමයෙකුගේ වැටිච්ච පාට කූරයක් තමයි සාක්කුවේ දාන සතියක් එනවා. ඒ සතියෙම චිත්‍ර අඳින්න දෙන්නේ නැහැ. දෙවෙනි සතියේ දාන චිත්‍රය තමයි මෙයා මේ කළු පාට දාන. හැබැයි බලන්න ජීවිතේ නැගිටීම. එදා Tamanට නොලැබිච්ච, එදා Tamanට නැති වෙලා ගියේ මේ අපි කියනවා අධ්‍යාපනය ඇතුළේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් භෞතික සම්පත් ඇතුළේ වෙන්න පුළුවන්. මේ නැති බැරිකමින් ජීවිතේ දිනනවා. මෙයා කියනවා ඉතින් මේ පුරුද්දට මම තාම අඳිනවා දසදහස් වල ලක්ෂය වාට ලැබෙනවා. එදා පුරුද්දට මෙයා තාම චිත්‍ර අඳිනවා කළු තමයි පාවිච්චි කරන්නේ. ලෝකේ සල්ලි තියන අය බලන් ඉන්නවා මේ concept development එක. මෙයා මේ අඳින අඳුරු සහිත කළු චිත්‍ර, රේඛා චිත්‍ර ගන්න සල්ලි තියන මිනිස්සු පොලිමත් බලන් ඉන්නවා. යා අතීතේ අමතක කරලා නැහැ. ඉතින් මේ පුරුද්දට මම තාම අඳිනවා. ලක්ෂ ගණන් ගන්න ඉන්නවා. මෙයා කියනවා වයි වර්ණ පාට මට අඳුම්ක් තියෙනවා. ඒ වුණත් මම තාම කළු පාට වෙනවා. මෙයා එදා Tamanට නැති බැරි කන් තිත්තිදාය තේරුම් ගන්න දැන් ඇවිල්ලා පාට නැති අයට නැත්තම් ඉගෙන ගන්න ආසාවට උදව් කරනවා. මේක ඇතුලේ තියෙනවා පුතේ පෙරදිච්ච කෙනෙක් කොහොමද දිනන්නේ? මෙතන ඉන්න එක පුතෙක් හරි අද හිත හදාගත්තොත් මම කොහොම හරි මගේ දැන්න තියෙන W9 මම 6.3ක් අරන් කොහොම හරි උසස් පෙළ දෙනවා කියලා ඔබ දිනු පුතේ. තව දින 195ක් තියෙනවා. ඔයාලට ඕන තරම් විද වැටලා තියෙන වෙන්න පුළුවන්. හැබැයි නැගිටින්න පුළුවන්. මම උදාහරණයට මාව ගන්න කිව්වා ප්‍රශ්නයි අපි පෙළෙනකොට අත්හැරියා නම් අද අපි මෙතන නැහැ. අපි ජීවිතේ දින්නේ දුක දිනලා. මේකෙන් පස්සේ මම කැමති නංගි ගාවට යනවා. නංගිලා ඉන්නේ දැන් පල්ලි ඉවරයි. සීයා ඉවරයි, ආච්චි ඉවරයි, නංගි ඉවරයි. මල්ලි. sorry මල්ලි ඉවරයි නංගි. නංගිලා ඉන්නේ අතසත් නිකන් පක්කල වෙනවා. ඒකට ආයිවල වෙනවා. මේ ඉන්නේ පුතේ ලංකාවේ විශිෂ්ටතම කවි පන්තියක් තියෙනවා වෙරළ ළඟ හැන්දෑවක් කියලා. මේක පොලිස් SI කෙනෙක් නැත්නම් පොලිස් නිලධාරියෙක් තමයි ලියන්නේ. හැබැයි මේක ඇතුලේ තියෙනවා අම්මා කෙනෙක් දුහුගේ ජීවිතේ නැත්නම් එතන ලොකු රිත්තකයක් හැදෙනවා. එහෙම නැත්නම් අඩුපාඩුවක්. හැබැයි තාත්තා කෙනෙකුට කවදාවත් ඒ රිත්තකේ වහන්න බෑ. මම ජනාධිපති බාලිකා විද්‍යාලයේ වැඩසටහන කළා. එතකොට මට හැම දුවෙකුදීම චිට් එකක් හම්බෙනවා. මෙහි අද ලියයි වල. එක චිට් එකක මට අභියෝග කරලා තිබුණා. මට වැඩසටහනේ කෙලිම කතා කරලා අභියෝග කරේ නෑ. මම ගෙදර ගිහිල්ලා රෑ 12යි මම කියවද්දි එක තැනක තියෙනවා සර් කරපු වැඩසටහනේ හැම දෙයක් එක්කම මම එකගයි. එක දෙයක් එක්ක නෑ. මට කුතුහලයක් ආවා මොකද මෙයා කියන්නේ කියලා. එයා කියන්නේ එයාගේ තාත්තා ගැන. එයා කියනවා සර් මගේ අම්මා නැති වුණේ අවුරුදු 3ේදී. හැබැයි මගේ තාත්තා මං දැන් අවුරුදු 17ක් වෙනවා. මේ දක්වා මට අම්මගේ කිසිම අඩුවක් දැනුන්නේ නැහැ. සර් කිව්වා තාත්තා කෙනෙකුට වහන්න බැරි රිත්තකයක් තියෙනවා අම්මා කෙනෙක් නැති වුණාම කියලා. මම මේකට ඉන්නේ නැහැ. මගේ තාත්තා කොයි වෙලාවකවත් මට ඒක දැනෙන්න ඇල්ලා නැහැ කියලා.
මම ඒ වෙලාවේ යාට එකඟ වුණා. නමුත් පූර්ව ළමාවිය ඉවර කළා පෙර නව යෝනියට එනකොට අම්මා කෙනෙක් දූ කෙනෙකුගේ ළඟ ඉන්නවනම් මේක හරි ලස්සනට මේ කවිය මේක ඇතුලේ හංගලා තියෙනවා මේ බලන්න. අහස ලස්සනම ගෑවාම දම්පාට හඳක් ඈතින් අඳිමු එනතු හැරට. දුවේ නුඹ දන්නවද දුරයි හඳහාවාට ඒ නිසා ඕනේ නෑ අඳින්නට ආවාට. මේ දුගේ ජීවිතේ අම්මා නෑ මැරිලාද දාලා ගිහිල්ලාද කොහොමද කියලා මේකේ කවිය කියන්නේ නෑ. හැබැයි දෙන්න එකතු වෙලා සාලේට වෙලා චිත්‍රයක් අඳින්න ගන්නවා. මේ චිත්‍රය අඳින්ති මේ තාත්තා කියනවා අපි දම්පාට ගාව. කවුද පුතේ දම්පාට කියන එක ලංකාවේ සාහිත්‍යයේ ගෙනව බෑත කාලේන ගීත රචකයා. ගුණදාස කපුගේ මහත්තයයි නන්දා මාළනී ගුණසේකර මහත්මයා ගායනා කරන ගීතයක් අහලා තියෙනවා. ලාපාටි සදත දම්පාටනේ. කවුද මේක ලියන්නේ? ඒත් ගුණසේකර කෙනෙක්. ඔය ගොඩාක් මම කලින් ඔය එක්ස්කිප් කරපු ගීතයක් ගුණසේකර යන්නේ. ලූෂන් ගුණසේකර බලන්න මේකේ හරිය ලස්සන තැනක් කියනවා. දුරේ නුඹ දන්නවද දුරයි හඳ ආවට. මේ හඳේ තියෙනවා හාවෙක් ඉන්නවා කියලා කියනවා. හැබැයි මේ හඳයි හාවයි අතර ලොකු දුරක් තියෙනවා. අඳින්නට ඕනේ නිසා ආවට. තවත් ඔය හඳේ හිල් තියෙනවලු. ආවට කියන්නේ හිල්. භෞතික ජීවිතේ හිල් තියෙන්න බෑ. පිළිලා තියෙනවා කිසිම අඩුවක් තියෙන්න බෑ. මේ බලන්න. චිත්‍රයට නගත්ී එක ළඟින් ඇන්දාට දුවේ සයිරට දුරයි වගේ දුව හැමදාම. ගංගනතේ මායිමේ නුඹ ඇතපු වවුලාට ළඟින් තව කෙනෙක් අඳිමු තනිය හොඳ නෑ නේද? මෙයා යෝජනා කරනවා මේ චිත්‍රය අඳිනකොට එක ළඟින් ඇඳලා තියෙනවා වවුලු දෙන්නේ. එක්කෙනෙක් ඇඳ තාත්තා යෝජනා කරා එක්කෙනෙක් හොඳ දෙන්නෙක්. හැබැයි මේ අපිම ගේන්නේ එක තැනකට ලඝු කරන්න මේ චිත්‍රය පුරාවටම මොකක් හරි අඩුවක් වෙන කියන යනවා. අවසානයේ මේ කියන එක තමයි අපිට තේරෙන්නේ. ටීචරුත් ලකුණු දෙයි නොවන් පිය සංඛාව දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව. මෙයා